අද අපි කතා කරන්න යන්නේ PPBS කියන ටෙස්ට් එක ගැන. post prandial blood sugar. මේක ඇත්තටම මේකෙදි වැදගත්ම වෙන කාරණයක් තමයි blood sample එක ගන්න වෙලාව. ප්‍රධාන ආහාර වේලක් ආරම්භ කරපු මොහොතේ ඉඳන් පැය දෙකක් ගෙවෙන මොහොතේ තමයි blood එක ගන්න අවශ්‍ය වෙන්නේ. මේක අපි ප්‍රධාන වශයෙන් කරන්නේ දිව ආහාරය සහ රාත්‍රී ආහාරයට දාලා හැබැයි උදේ ආහාරයට දාලා වුණත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ විදිහට blood sample එක අරගෙන මේ ටෙස්ට් එක කරලා ඔබ අතර report එක ආවම මේක ඉන්ටර්ප්‍රිට් කරගන්න විදිය තමයි ඊළඟට මම කියන්න යන්නේ. මේක රිසල්ට් එක අපිට මිලිග්‍රෑම් per ඩෙසිලීටර් හැටියට දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිලිමෝල් per ලීටර් හැටියටත් ලැබ් එකෙන් ලබා දෙන්න පුළුවන්. දියවැඩියාව නැති කෙනෙක් මේ ටෙස්ට් එක කරා නම් ඒක normal කියලා හඳුන්වන්න මිලිග්‍රෑම් per ඩෙසිලීටර්ගේ 140කට වඩා අඩු වෙන්න ඕන. මිලිමෝල් per ලීටර්ගේ 7.8ට වඩා අඩු වෙන්න අවශ්‍ය වෙනවා. ඒ රිසල්ට් එක වැරදිලා හරි 7.8යි 11යි අතර නම් ඒ අගයන් දෙක ඇතුළුව එහෙම නැත්නම් මිලිග්‍රෑම් per ඩෙසිලීටර්ගේ 140යි 199යි අතර නම් ඒ දෙකත් ඇතුළුව අපි ඒක ප්‍රී ඩයබටික් තත්ත්වයක් හැටියට හඳුන්වනවා. ඉතින් මිලිග්‍රෑම් per ඩෙසිලීටර්ගේ 200 හෝ ඊට වඩා වැඩි නම් මිලිමෝල් per ලීටර්ගේ 11.1 හෝ ඊට වඩා වැඩි නම් දියවැඩියා රෝගී තත්ත්වයක් හැටියට තමයි හඳුන්වන්නේ. වැරදිලා හරි දියවැඩියා රෝගයේ තියෙදි පාලනය බලන්න මේක කරා නම් අපි බලාපොරොත්තු වෙන මිලිග්‍රෑම් per ඩෙසිලීටර්ගේ 180ට වඩා අඩු වෙන්න. ටයිට් කන්ට්‍රෝල් එකක් අවශ්‍ය වෙලාවකදී 160ට වඩා අඩු වෙන්න. ඒ වගේම ඔබ දැනගන්න ඕන තව කාරණයක් තමයි සාමාන්‍යයෙන් දියවැඩියාව හැදීගෙන එද්දී fasting blood sugar එකට කලින් PPBS එක අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි කවදාවත් එක ටෙස්ට් රිසල්ට් එකකින් රෝගියෙක්ට ලේබල් එකක් අලවන්නේ නැහැ. අඩුම ගානේ අපිට ටෙස්ට් දෙකක් හරි එහෙම නැත්නම් එකම ටෙස්ට් එක දෙපාරක් කරලා සහතික කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා ඔබට PPBS ටෙස්ට් එක ගැන හොඳ අදහසක් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා.